පොල්ටිජිකෝ අවුරුදු 9950ක් විතර පැරණි මෙම ගහ ස්වීඩනයේ පිහිටා ඇත. මේක ක්ලොන්ගාක් වේන කඳට අවුරුදු 600ක් විතර. ඒත් යට මූල පද්ධතියට අවුරුදු 9550 අයිස් යුගයේ ඉවර වෙද්දී පැලුණු එකක්. පරණ කඳ මැරුණාම අලුත් කඳක් එනවා. නමුත් මූල පද්ධතියටයි අලුත් කඳටයි දෙකටම එකම DNA එක. අංක 4 ලෑන් ගෙරියව් UK පල්ලියක සුසාන භූමියේ පිහිටි මෙම ගහ යෙහුගායට ගමේ මියගිය අය වල්ලනවා. කඳ දෙකට පැලිලා ඇතුළ තනිකරම කුහරයක්. ඒත් අලුත් අතු වෙනවා. 2002 දී රජිනියගේ ජුබිලියට අවුරුදු 50 ග්‍රේට් බ්‍රිටිෂ් ට්‍රීස් වලටත් ඇතුළත් කළා. මෙම ගාට අවුරුදු 4500ත් අතර. අංක 3 සැලෙර් අබර්ක්‍රූ ඉරාන් වල පිහිටි මෙම ගහ අඩි 82ක් උසයි. කඳේ වට ප්‍රමාණය අඩි 37යි. කාන්තාරයේ මැද තනියම අවුරුදු 4000ක් මෙම ගහ ගත කර තිබෙනවා. මෙම ගහේ වයස අවුරුදු 4500ත් අතර බව පවසනවා. ග්‍රාන් අබෙල්ලෝ චිලි රාජ්‍යයේ පිහිටි මෙම ගහ මීටර් 8ක් උසයි. මෙසිඩියුලටත් වඩා පරණයි කියලා කියනවා. හැබැයි තාම 100ක් ආවුරු නැහැ. වෙයි වනාන්තරයේ මැද හිමින් වැඩ නියෝධයෙක් මෙම ගහ වැඩෙනවා. මෙම ගහේ වයස අවුරුදු 5684ක් බව දැනට දන්වා තිබෙනවා. අංක 1 ලෝ පැරණිම ගහට සැලකෙන මෙතිසෙව්ලා USA වල කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි මෙම ගහ ක්‍රිස්තු පූර්ව 2833 දී පැලවුණේ යයි සැලකනවා. ඒ කියන්නේ ඊජිප්තුවේ පිරමීඩ හදන්නත් කලින්. උලන්නයිස් නියඟ ඔක්කොම විඳ දරාගෙන තාමත් ජීවත් වෙනවා. ආරක්ෂාවට FBI එකකින් වෙන තැන අංගලා තියෙන සයන්ටිස්ට්ලා විතරයි මේක තියෙන තැන දන්නේ. ස්තුතියි.